ඔන්න මචං අත් බෙහෙත් තියලා මලක් හදන විදිය කියලා දෙන්න යන්නේ. මේ අනවතුනේ අගිරල තියෙන මලක් ඉස්සෙල්ලම මලේ මේ විදියට කපා ගන්න. මෙන්න මේ වගේ මල කපා ගන්න. මැද හරියෙන් ඉති කැටේ මෙහෙම අල්ලලා බලන්න. ඉති කැටේ තියෙන තැන ඉඳලා හනව දෙකක් තියාගෙන මේ විදියට මල වෙලාගෙන යන්න. ඊට පස්සේ දෙල් කොළ ටිකක් තියලා මේ වගේ වෙලාගෙන යන්න. ඊට පස්සේ මෙහෙම වෙලලා ඉවර වෙලා ඔලොම්බු දෙකක් ගහ ගන්න. ඊට පස්සේ දණ්ඩ හොඳට අනව ටික කපලා ඉවර වෙලා සුද්ධ කරගන්න මේ වගේ. මේ වගේ හොඳට සුද්ධ කරන්න ඕන දණ්ඩ. මෙන්න මේ වගේ කොහුලණු කෑල්ලක් අරගෙන දණ්ඩේ ලුවාම ගැලවිලා යනවා අනව කෑලි ටික. දණ්ඩේ කාට පිපෙන්න හොඳට දණ්ඩ සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ බෙහෙත් වල හාර ගන්න ඕන ඉති කැටේ ගාව ඉඳලා. මෙන්න මෙහෙම හාරගෙන මේ තියෙන්නේ මම මේකට තියාගෙන ආපු බෙහෙත් තමයි හොනුයි කහයි. අමු කහ ටික ගලේ හොඳට අඹරලා ඉස්ම ටික මිරිකල දාලා පොල් කුඩු වගේ හදා ගන්න ඕන. ඊට පස්සේ හොනුත් එක්ක කවලම් කරන්න ඕන. මේ තියෙන්නේ අලු ටික ලුණු වතුරෙන් අනාගෙන අලු ටික හලාගෙන ගන්න ඕන. මේ හොනු ටික හොනුයි කහයි එකට දාලා මේ වගේ බෙහෙත් ටික තද කරලා තියා ගන්න ඕන. කහ ටික හොඳට ගලේ අඹරගෙන අමු කහ ටික හොඳට ගලේ අඹරගෙන ඉස්ම ටික මිරිකලා අයින් කරලා හොනු ටික කවලම් කරගන්න. රතු පාට වෙන්න හොඳට තියාගන්න. මෙන්න මේ වගේ ඉස්මත් එක්ක වරියන්නේ නැහැ. ඉස්ම ටික මිරිකන්න ඕන කහ ටික ගලේ අඹරලා. ඊට පස්සේ මේ අලු ටික ගා ගන්න දණ්ඩේ ලුණු වතුරෙන් හදාගත්ත. හොඳට ගා ගන්න ඕන මලේ. ඔන්න ඔය විදියට ගා ගන්න හොඳට මලේ. ඊට පස්සේ මලේ කැරල්ල ගහලා දාන්න. මල පුච්ච ගන්න කලින් කැරල්ල ගහන්න ඕන. ඊට පස්සේ මල හොඳට පුච්ච ගන්න ඕන විනාඩි 3ක් විතර. ඔය වගේ හොඳට පුච්ච ගන්න. ඊට පස්සේ මල හොඳට වෙලා ගන්න. මෙන්න මේ වගේ කොළ පොතක් තියලා
එකක් මදි, දෙකක් තුනක් වගේ තියලා හොඳට හුලං වදින්න නැති වෙන්න මල වෙලා ගන්න. උඩිනුත් කොළපතක් තියලා නිකන් ගැට ගහලා වතුර යන්නේ නැති වෙන්න. ඔන්න ඔය වගේ මල ඊට පස්සේ කවරයක් ගැට ගන්න මේ තියෙන්නේ මලේ සති 2කට විතර පස්සේ බෝතල් 8කට කිට්ටු වෙන්න තිබුණ මලේ මල බේර ගන්න බැරි වුණා. ඉතින් රිලවුන්ගෙන් මාර කට්ටක් කෑව බේර ගන්නම බැරි වුණා. දැල් දාලා හැමදේම බැලුවා. ඒ මල බේර ගන්න බැරි වුණත් බෙහෙත් තියලා හැදුවේ ඉඳා උන් තෙල් දිය බොන්න එනවා. අර තෙල් දිය හොඳ ඉඳා බේරන්නම බැරි වුණා. ඔය තියෙන මල රිලව් කල්ලා මං බැලුවා. ඉතින් ගැට ගහලා කෝටු එහෙම වැඩක් නැහැ. ඔය දාන්න කැඩිලා මලේ මාර කට්ටක් කාලා හදපු මලක් අපරාධි. ඉතින් මොනව කරන්නද? ඔය ඒත් මලේ කඳුල වැටෙන පේනවනේ. අපරාධි. මම බැලුවා මොකෝ මේ මල වැනෙන්නේ කියලා මේ හර නගිනකොට. බැලෙන්නම් කඩලා දාලා මල. අපරාධි. හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මල හදාගන්නේ. එහෙනම් පේජ් එකත් ෆලෝ කරගෙන ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. පේජ් එකත් ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න එනවා.